සෝෂල් මීඩියාවේ වයිරල් යන විදිහට කොහොමද හරියටම ස්ක්‍රිප්ට් එකක් ලියාගන්නේ? අද මම කියලා දෙන්නට යන ස්ක්‍රිප්ට් ස්ට්‍රක්චර් එක ඔයත් හරියටම ෆලෝ කරා කියන්නේ ඔයාටත් පුළුවන්. ඔයා අප්ලෝඩ් කරන හැම වීඩියෝක්ම ප්‍රොපර්ලි ඕගානික් විදිහට වයිරල් යවා ගන්න. and වීඩියෝ එකේ end එකේදී තවත් සීක්‍රට් ටිප්ස් වගේක් කියනවා. so watch till the end. මේක මම කියන්නේ මගේ personal experience එකේ. Hi, I'm Ahmad Iftikhar, founder of Batpedia. I have helped many brands in Sri Lanka to generate organic reach and quality leads through content. So guys, sit back, relax, enjoy the video. Viral යන ඕනෑම වීඩියෝ එක එහෙම නැත්නම් ස්ක්‍රිප්ට් එක මේ කොටස් හතර බලා ගන්න පුළුවන්. Number 1, pattern interruption. Number 2, pain point. Number 3, solution. Number 4, CTA. හරි. දැන් බලමු pattern interruption scanner. සෝෂල් මීඩියාවේ මොනවද බලන්නේ ඇයි බලන්නේ කියලා කිසිම අයිඩියක් නැතුව මිනිමම් දවසකට පැය 3ක්වත් නිකන් ඔහේ ස්ක්‍රෝල් කරලා ටයිම් එක වේස්ට් කරනවා. and එහෙම බලන වීඩියෝස් වල 101ක් තමයි attention එක දීලා full idea එකම ඔලුවට දාගන්නේ. අනිත් 99ම නිකන් ඔහේ ස්ක්‍රෝල් කරන විතරයි කරන්නේ. ඔයාගේ වීඩියෝ එකත් ඉස්සෙල්ලාම අර 99 කැටගරියට නොවැටෙන්න pattern එක interrupt කරන්න ඕනේ. ඔයා අප්ලෝඩ් කරන්නේ පද්දන වීඩියෝ එකක් නම් automatically කට්ටිය වීඩියෝ එක ස්ක්‍රෝල් කරන්න තෝ බලයි. හැබැයි ඔයා අප්ලෝඩ් කරන්නේ business and personal branding සම්බන්ධව නම් ඒක පොඩ්ඩක් මෑ කියලා ස්ක්‍රෝල් කරන්නේ අය. so ඒ ස්ක්‍රෝල් එක නවත්තන්න pattern එක interrupt කරන්න. ඔයා වීඩියෝ පටන් ගත්ත තත්පර 3කදී viewer ඒ මොනවද ඒ කරේ? එහෙම නැත්නම් ඒ මොනවද ඒ කිව්වේ කියලා හිතන්න සලස්වන්න ඕනේ. ඒකට ඔයාට ඕනම දෙයක් කරන්න පුළුවන්. emotions trigger කරන්න පුළුවන්. ego එක trigger කරන්න පුළුවන්. නැත්නම් ඕනම action එකක් කරන්න පුළුවන්. it's up to you. just interrupt the pattern. and මේ pattern එක interrupt කරන එක first 3 second ඇතුළත වෙන්න ඕනේ. ඒක තමයි script එකේ තියෙන mainම සහ powerfulම point එක. number 2, pain point. ඔයා අප්ලෝඩ් කරන වීඩියෝ එක viewer ඉවරනකම් බලනවා. එයාට solve වෙන problem එක single and punchy line එකකින් deliver කරන්න. education knowledge එකක් හම්බ වෙන්න පුළුවන්, motivation එකක් හම්බ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් entertain වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයාට තියෙන ලොකු ප්‍රශ්නයකට ලොකු විසඳුමක් හම්බ වෙන්න පුළුවන්. so ඒ අදාළ දේ ඉක්මනටම highlight කරන්න. ඒක තමයි මම මේ වීඩියෝ එක බලනවා මට මේ ප්‍රශ්නේ solve වෙනවා, එහෙම නැත්නම් මට මේ ගැන ඉගෙන ගන්න පුළුවන් කියලා වීඩියෝ එක continuously watch කරන්න පටන් ගන්න. number 3, solution. දැන් තමයි content body එක. ඔයා highlight කරපු pain point එකේ solution එක single and rhyming words එහෙම පුළුවන් නම් use කරලා ලස්සනට ඔළුවට යන විදියට script එක ලියන්න. and පුළුවන් තරම් attention එක video එකේම maintain විදියට script එක ලියන්න because attention matters. attention එක පොඩ්ඩක් හරි miss වුණා කියන්නේ content body එක හරියට බලන්න නැතුවම scroll කරලා යනවා. එතකොට ඔයාගේ video එකේ retention එක drop වෙනවා and algorithm එකකින් ඔයාගේ video එක එච්චරට push කරන්නෙත් නැහැ. and මේ content body එක ලියනකොට viewer කෙනෙක්ගේ mindset එකකින් ලියන්න. මට මේ ප්‍රශ්නෙට මේ solution එක ලැබුණා නම් මම මේ වීඩියෝ එක සේව් කරගන්නවා. නැත්තම් මගේ යාළුවට මේ ප්‍රශ්නේ තියෙන නිසා මම ඒ අදාළ වීඩියෝ එක එයාට සෙන්ඩ් කරනවද කියන මයින්ඩ්සෙට් එකකින් content body එක ලියන්න. content body එක ලියනකොට ඔයාව authoritative credible person කෙනෙක් විදියට ඒ අදාළ solution එකට place කරලා position කරලා ලියන්න. එතකොට තමයි ඔයා ඊළඟ වීඩියෝස් වලදී ඔයාගේ product එක එහෙම නැත්නම් service එක විකුණනකොට trust එක build වෙන නිසා easily විකුණ ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් final part එක script එකක CTA වීඩියෝ එක බලලා ඉවරන පස්සේ ඊළඟට මොනවද කරන්න ඕනේ කියලා කන්ෆියුස් කරන්න නැතුව simple steps 3කින් clearly viewers ලට explain කරන්න. and options දෙක තුනක් දෙන්න යන්න එපා. viewers ලා අනිවාර්යයෙන්ම confuse වෙයි. for example එකම වීඩියෝ කියනවා මාව follow කරන්න, වීඩියෝ එක comment කරන්න, වීඩියෝ එක save කරන්න. people will get confused. so එකක් කියන්න. එක්කෝ කමෙන්ට් කරන්න කියන්න, ෆලෝ කරන්න කියන්න, එහෙම නැත්නම් බයෝ එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරලා අදාළ ප්‍රොඩක්ට් එක පර්චේස් කරන්න කියනවලත් ඔයාලට කියන්න පුළුවන් keep one CTA. and එහෙම කියනකොටත් simple steps 3කින් ලස්සනට එක්ස්ප්ලেইন කරන්න. හරි. මේ secret script structure එක follow කරලා කියන්නේ ඔයාටත් පුළුවන් මිලියන ගණන් වලින් views generate කරන්න. මේ secret script structure එක follow කරලා තමයි මම මගේ clients ලට videos වලට views මිලියන ගණන් වලින් අරන් දුන්නේ. හරි දැන් බලමු ඒ හැරුණම තවත් ඔයාට follow කරන්න පුළුවන් secret but valuable skills එහෙම නැත්නම් tips මොනවද කියලා. number 1, video and audio quality. video එකේ script එක powerful වෙනවා වගේම video එකේ තියෙන audio එහෙම නැත්නම් production quality එකත් මාරම විදිහට වැදගත්. and ඔයා video එක පටන් ගන්නකොට එහෙම නැත්නම් ඔයා content creation එක එහෙම නැත්නම් ඔය business එකට අදාළ videos දාන්න පටන් ගන්නකොටම මෙන්න මේ වගේ superior quality එකෙන් videos තියෙනවා කියලා කිසිම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඔයාගේ personal brand එක grow වෙනකොට equally මේකත් grow කරන්න. because මේ දෙක මාරම විදිහට important. number 2, video editing. ඔයාගේ ස්ක්‍රිප්ට් එක කොච්චර powerful and attention grabbing වුණත් වැඩක් නැහැ වීඩියෝ එකේ visually ඒ අදාළ messages ටික properly attention grab කරන විදිහට convey වුණේ නැත්තම්. so වීඩියෝ එක edit කරනකොට retention එක උපරිමයෙන්ම තියෙන විදිහට properly edit කරන්න. එතකොට ඔයාගේ ස්ක්‍රිප්ට් එකට තවත් extra boost එකක් ලබා ගන්න පුළුවන්. තවත් දෙයක් ඔයා හොඳට ඔලුව දාගන්න ඕනේ. වීඩියෝ එක viral යන්න likes කියන දේ දැන් අදාළම නැහැ. ඒක least priority factor එකක්. ඔයා දැන් focus කරන්න ඕනේ වීඩියෝ එක save කරන්න තියන්න, එහෙම නැත්නම් share කරන්න තියන්න, එහෙම නැත්නම් repost කරන්න තියන්න. algorithm එකකින් මේ තුන තමයි දැන් more priority එකක් විදිහට ලබා දෙන්නේ. so මේ තුන focus කරන්න and secret script structure follow කරන්න ඔයාට පුළුවන් ලේසියෙන් ඔයාගේ content grow කරන්න.
මේ වීඩියෝක ඔයාලන්ට වැලියබල් වීඩියෝ කියලා මං හිතනවා. එහෙනම් මතක ඇතුව ඔයාගේ වීඩියෝස් වලටත් මේ ස්ට්‍රිප් ස්ට්‍රක්චර් එක ෆලෝ කරන්න. මේ වගේ වීඩියෝ සඳහා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සෙට් වෙන්න. තවත් ගොඩක් වැලියබල් දේ ඔයාලට නොමිලේම YouTube එක හරහා ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක්. Bye. See you.